මෝකා අයිවන් මොකද තත්ත්වේ සමස්වෙන් ඉන්න මොකට ට්‍රැක් තමයි බයිපෝලා සෑහෙන්න වේදනාවක් දුන්නා අම්මට අම්මත් මාව අතෑරියනම් එහෙම සෑහෙන්න මේ වෙනස් වෙන්න තිබ්බා මේ වෙද්දි 8 වසරේදී වගේ තමයි මට රැප් වලට ආසිතුනේ මට හිතෙන්නේ කවුරු ටොපියක් දුන්නයි ඒක ඩොට් එකටම කරේ මම විතරයි ෆිලාහෙම මට රයිම් ග්‍රයින්ඩර් කියලා කියන්නේ ඔයා මේ හැමෝටම සපෝට් කරලා තිනවාට පුළුවන් විදියට සෑහෙන්න අර අසරණ වෙච්ච තරක් එතන ආසාව හින්දා මන්ත්‍රය පාවිච්චි කරනවට වඩා අර ඇබ්බැහිවීමත් එක්ක තමයි මේ උතන ප්‍රශ්නේ උනේ ඒකෙන් මට වැදුනා හරිද ඒ වැදුනා කියන්නේ වැටෙන්නම වැදුනා හැම ජෙනරේෂන් එකකටම ඔයාව වටිනවයි කියන එක ගැන මම දන්නවා මාර ගැම්මක් ඒක මම කීපව දන්න පොඩි කාලේ ඉඳන් කීප 2 වසරේ වගේ ඉඳන් පරමාදර්ශී ගොඩක් රැපර්ස්ලාගේ ස්මෝකා මම නිදා ගන්නකොට රෑ මම හිතලා තියෙනවා හෙට ඇස් දෙක ඇරින්න නැත්තම් හොඳයි කියලා. අයියේ අර ඒ වේදනාව හරහා යන්න බෑ. මේ මට ගැලවෙන්න අවශ්‍යතාවය තිබ්බා. ඒකට ගැලවෙන්න බෑ. මං හිතන්නේ මගේ සින්දුත් එක්ක ඒ ජෝගී කැලල නැති වුණා කියලා. අම්මට ඇවිල්ලා මම කිව්වා අම්මේ මට දැන් මේක බෑ. තව මේක කරන්න බෑ මට. මම අම්මා ඉස්සරහා දැන් සිගරට් එකක්වත් බොන්නේ නැහැ. හැබැයි ඊට කලින් හිටපු මිනිස්සයා එහෙම නෙමෙයි. කොල්ල කෙල්ලෝ එහෙම කතා කරලා කියනකොට අයියේ මේ මම නවත්තලා ඉන්නකොට මට කතා කරලා කියනවා අයියේ ඔයා හින්දා මේ අපි ගහන්න ගත්තා කියලා. සැනි එක මම කොහොමත් කතා කරලා නැහැ. මලියව සෙට් වෙන්නේ මට 8 වසරේ 9 වසරේ වගේ. මැකාව දැක්කට පස්සේ තමයි මට ඒ කියන්නේ මට කන්ෆිඩන්ස් එකක් ආවේ. මටත් කරන්න පුළුවන්. කියන්නේ මැකාගේ මම ඒ කියන්නේ ලොකුම ෆෑන් තදම ෆෑන්. සැනිට ඒ කියන්නේ එහෙම ඩිස්රිස්පෙක්ට් නෙමෙයි. ඒක තමයි ලංකාවේ වේගෙන්ම 1 මිලියන් ගාපු ඒක පත්තු වෙන්න හේතුව මගේ ක්වික් රිප්ලයි එක මගේ ලයිෆ් එකේ අර මේ වැටිච්ච තැන්වලදී මාර ගැම්මක් වෙච්ච සින්දුවක් ඕක ගොඩක් අය කියනවා මේ නෑ මේ ඩ්‍රග්ස් නවත්තන්න පුළුවන් මම මෙහෙම නිකන් ඒ කියන්නේ පොඩ්ඩක් පාවි වගේ හිටියේ කියන්නේ ශානා කියන්නේ ඒ මේ දැන් ඒ කියන්නේ මේ මූවමන්ට් එකක් හැදලා තියෙනවා දැන් මේ රැප් මූවමන්ට් එක ඒකෙන් උපරිම ඵල නෙලාගත්ත පුද්ගලෙක් තමයි මම දැක්ක ශානා. අතීතෙට ගිය එකපාරටම ඒ කියන්නේ අපේ අම්මා මට කියලා තියෙනවා පුතේ වාට නම් කවදාවත් නීතියෙන් ගැලවීමක් නැහැ කියලා. මූ කුඩ්ඩා ඒ කියන්නේ කවුද මේ කුඩ්ඩෙක්? ඒ කියන්නේ බ්‍රෝ දවස් තිබ්බා මම මේ දැන් මේ රෑ නිදාගන්නේ. රෑ නිදා ගන්නකොට මම හිතනවා හෙට මැගිට නැත්තම් හොඳයි කියලා. මම ඇඩික්ට්ලා හිට හෙරොයින් වලට. සික් එකේ ඉන්නකොට වමන යනවා. වමන යනවා නවතින්නේ නැහැ. මම දන්නවා අරකින් එක ෂොට් එකක් ගහපු ගමන් මේක ඉවරයි කියලා. ඩ්‍රග්ස් වලට ඇඩික්ට්ලා ඉන්න කට්ටියට මට කියන්න